22 ප්‍රශ්නය කරන්න පෙට්ටද මේක පැත්තින් දැන් ටැප් එකක් තියෙනවා ටැප් එකක් තියෙනවා ඊට ඒකට නම් කනෙක්ට් කරලා නිකන් තව සර්කිට් එකක් වගේ පේන්න තියෙනවා අපිට මේක තමයි A කියලා කියන්නේ මෙතනින් තියෙනවා නිකන් මේ වගේ එකක් මේක තමයි B එක මෙතන තමයි පැලේ තියෙන්නේ මෙතන තව සර්කිට් එකක් වගේ එකක් තියෙනවා මේක C මෙතන මෙහෙම ඇරෝ එකක් යනවා මෙතන user ඔයාලගේ ඩයග්‍රෑම් එක නැති ඒතර මේකේ අහලා තියෙන මුලින්ම ABC කියන්නේ මොනවද කියලා components right ඒතර මෙතන A වලින් මොකද්ද මේ පෙන්නන්නේ A වලින් මොකද්ද ඒ වලින් තියෙන මේකේ control එක ඒ control එක ඒතර B එකේ මොකද්ද තියෙන්නේ ඔව් Arduino board එක තමයි එන්නේ Arduino board එක තමයි නැත්නම් micro control එක නේ දෙකම හරියද ඔව් දන්නවා ඒතර C වල මොකක්ද තියෙන්නේ ඔව් ඒක sense එක ඒක දැනන්නේ sense එක ඊට පස්සේ මොකක්ද අහන්නේ explain why arrow M is shown in single direction විතරයි M කියලා කියන්නේ කොයි arrow එකද මෙන්න මේ arrow එක ඇයි මේක single direction එකකට විතරක් තියෙන්නේ මේ පැත්තට විතරක් තියෙන්නේ ඇයි ඔව් ඒතර sense එකක් නේ යාට පුළුවන් මෙතනින් data මෙයාට එවන්න විතරයි යාම්කුත් data අරගෙන ගන්න එකක් නෙමෙයි ඒක නිසා තමයි M කියන එක single direction වෙන්නේ ඒක sense එකකින්ද යාට data යවන්න විතරයි පුළුවන් micro controller නැත්නම් Arduino board එකට data යවන්න විතරයි යාට පුළුවන් ඒක නිසා තමයි ඒක single direction එකට දාලා තියෙන්නේ right ඊට පස්සේ මොකක්ද අහලා තියෙන්නේ අර xyz කියලා code එකේ නිකන් හිස්තැන් ටිකක් තියෙනවා ඒවට machine lines මොනවද කියලා තමයි අහන්නේ මොකක්ද දෙන්න ඕනේ එතකොට මුලින්ම තියෙන්නේ read moisture level as ml කියලා m_l කියලා if x කියලා තමයි ඊළඟ if එක පටන් ගන්න. එතකොට එතන මොකක්ද වෙන්නේ? දැන් ඊට පස්සේ ඒතර x කියන කන්ඩිෂන් එකෙන් පස්සේ බලන්න ටැප් එක වැහිලා නම් then y කියන්නේ. එතකොට මෙතන කියලා තියෙනවා මොකද්ද? මේ setup එකේ තියෙන sensor controller Arduino board එක තියෙන්නේ. ඊට පස්සේ moisture sensor එක provides 10 level of moisture with 1 being the driest and 10 being the wettest. එතකොට 10 තමයි වැඩිම වතුර තියෙන එක dryම වෙන්නේ එකේදී. ඒක 8 තමයි හොඳම level එක. desired level එක 8. right? එතකොට එහෙම කියලා තියෙනවනේ B එකේ බලන්න B part එකේ තියෙන එක. එතකොට while loop එකේ එන්නේ ඒක code එක තියෙන B part එකට දාලා. ඒතර ml m_coil කියලා තමයි read කරන්නේ moisture level එක නේ. කියන්නේ m_coil කියලා තමයි moisture level එක ගන්න එක. variable එක m_coil. එතකොට දැන් ඔතන අපි චෙක් කරන්න ඕනේ කොහොමද? එහෙම මොකක් හරි වුණාම එහෙම ටැප් ක්ලෝස් නම් එතකොට තමයි y කියන එක වෙන්නේ. දැන් හිතන්නකෝ දැන් 8 තමයි ඔප්ටිමල් ලෙවල් එක. දැන් ටැප් එක වැහිලා නම් මොන හරි කරන්න කියලා කියන්නේ. ඒතකොට ටැප් එක වැහිලා නම් සාමාන්‍යයෙන් අපි අරින්න කියලා කියන්නේ නේ. දැන් ඊළඟ if එකේ දැන් අතට තියෙන දෙවෙනි if එකේ තියෙන if tab close කියලා. tab close නම් ටැප් එක ඕපන් කරන්න කියන එක තමයි කියන වෙන්න ඕනේ. ඒතර ටැප් එක ඕපන් කරන්නේ ඇයි? වතුර මදි නැත්නම් dry නනේ.
එහෙනම් මොකද්ද අපි දෙන්න ඕනේ කන්ඩිෂන් එක? දැන් desired level එක ml කියන එක තියෙන්න ඕනේ 8. එහෙනම් ml කියන එක 8ට වඩා අඩුයි නම් තමයි ඔය කියලා දේ වෙන්න ඕනේ. එහෙමනම් තමයි ටැප් එක වහලා නම් අරින්න. ඒත් x කියන එකට මොකක්ද දෙන්නේ? x දෙන්නේ මෙන්න මේ කන්ඩිෂන් එක කියන්නේ m_l කියන එක 8ට වඩා අඩුයි නම් කියන එක. less than 8. right? clear? මොකද වෙන්නේ? ඔව් අද. එහෙමනම් මොකද වෙන්න ඕනේ? open y කියන එක දෙන්න ඕනේ ටැප් එක open කරන්න කියලා නේ. open the tab කියන එක තමයි y කියන එකට දෙන්න ඕනේ. right. ඊට පස්සේ ඊළඟ else එක තියෙනවා. if එක එතන ඉවරනකොට else එක තියෙනවා. else කියන්නේ එතකොට 8ට අඩු නැත්නම් ඒ කියන්නේ 8 හෝ ඊට වඩා වැඩි නම්. ඒ කියන්නේ මොකද වෙන්න ඕනේ? එහෙනම් වතුර වැඩි නේ වතුර ඇති වෙන්න තියෙනවා. ආයි වතුර ඕනේ නැහැ පැලේට. right. එහෙනම් මොකද වෙන්න ඕනේ? z එකේදී if not tap close නම් ඉතින් ටැප් එක වහලා නැහැ. ටැප් එක ඇරලා නම්. ටැප් එක ඇරලා නම් මොකද කරන්න ඕනේ? ටැප් එක වහන්න. දැන් z එකේ දෙන්න ඕනේ close the tap කියන එක. මොකද දැන් ඇති වෙන වතුර තියෙනවා එහෙනම් ටැප් එක වහලා නැත්නම් වහන්න. ඒක තමයි z වලට එන්නේ. ක්ලියර්ද? ඔන්න ඔය තමයි ඔකේ ඒ ප්‍රශ්නේ ෆස්ට් පාර්ට් එක තමයි 22 ප්‍රශ්නේ 22 එතකොට A පාර්ට් එක. 7 වෙනි ප්‍රශ්නේ IoT තියෙන්නේ. ඒකේ A පාර්ට් එක. A පාර්ට් එකයි B පාර්ට් එක.